තෙරුවන් සරණයි. ඉතින් මම ආව මගේ යාළුවෝ බලන්න මේ පුංචි වීඩියෝ එකක් අරගෙන. ඔයාලා හැමෝම මේ ගඟ දැක්කහම අපි ගිහින් තියන්නේ කොහෙද කියලා හිතාගන්න පුළුවන් නේද? මැණික් ගඟත් පහු කරගෙන මේ දේවාල ටිකත් පහු කරගෙන අපි යන්නේ මුලින්ම කිරිවෙහෙර වඳින්න. ඉතින් කතරගම ගියාම බෞද්ධ අපි මුලින්ම වඳින්නේ කිරිවෙහෙර වහන්සේනේ. ඉතින් මට හිතුණා ඔයාලවත් ඒ පුදුබිමට එක් කරගෙන යන්න ඕනි කියලා පුංචි වීඩියෝ ටිකක් අරගෙන ආවා. මේ යාළුවත් ඉතින් අපි යන හැම දවසකම වගේ ඉන්නවා. අපි ඉතින් ගිහින් කිරිවෙහෙර වැඳලෙමු නේද? එන්නකෝ. බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි ඇසුබන මදි වුණාද මේ දම් දීපේ සිල්ගත්තා පින් කෙරුවා දිවාරේ දෙකේ අතර මං උනේ කොහොමද අපේ ජීවිතේ. මේ වැඩ ඉන්නේ කිරිවෙහෙර මහා සෑ වහන්සේ. ඉතිහාසයේ මංගල මහා සෑය නමිනුත් හඳුන්වලා තියෙනවා. 12 මස්ථාන අතරින් කාචරගාම නමින් හඳුන්වන්නේ මේ කතරගම පුණ්‍ය භූමියයි. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා, පාරිභෝගික ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඉදිවෙච්ච මේ කිරිවෙහෙර වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිනවා යයි සිතා වත් පිළිවෙත් කර ගනිමින් පූජාවන් පවත්වමින් ඊටාම ශ්‍රද්ධාවෙන් අපි වැඳ පුදා ගත්තා. වෙහෙර වහන්සේ වන්දනාමාන කරලා අපි දැන් යන්නේ බෝධිරාජාණන් වහන්සේ වැඳ පුදා ගන්න. ගිලෙම් ඔබේ ගුණම වෙන්දිම් ඔබේ දම්සාදී වදින් වදින් ඔබේ ගුණම තිලෝවක බුදු සමි වෙන්දිම් ඔබේ අනුරාධපුර මහමෙවුනාවේ වැඩ සිටින ජයශ්‍රී මහ බෝධිරාජාණන් වහන්සේගේ පැන නැගුණු අෂ්ටබල බෝධීන් වහන්සේ නමක් තමයි මේ දේවාල භූමියේ විරාජමානව වැඩ ඉන්නේ. අපි මේ ස්ථානයට යන වෙලාවේ හරිම නිස්කලංක පරිසරයක් තමයි තිබුණේ. අපි ඉතින් වත් පිළිවෙත් කරලා පූජාවන් පවත්වලා පෙන් කළ දෝණය කරලා ඊටාම ශ්‍රද්ධාවෙන් බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තා. අප ලෝතර බුදුරජාණන් වහන්සේගේ සිරිපා පහසලත් මේ කතරගම භූමියේ තිබෙන වෙහෙර වහන්සේත් බෝධීන් වහන්සේත් පින්ම වහන්සේත් වැඳ පුදා ගත්තා. ඊට පස්සේ අපිට තිබුණේ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. දෙවියන්ට පුද පූජාව පවත්වලා මහා දේවාලයට ගිහිල්ලා ආශිර්වාද අරගෙන අපි විසින් රැස් කරා වූ සියලුම පින් දෙවියන්ට අනුමෝදන් කරා. දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගත්තා. සියලු දෙවියෝම අප රකිත්වා කියලා පුංචි ප්‍රාර්ථනාවකුත් කරා. යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඉතින් මගේ යාළුවෝ හැමෝටමත් කතරගම දෙවියන්ගේම පිහිට ලැබේවා, තෙරුවන් සරණ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ මේ වීඩියෝ එක බලලා ඔයාලගේ සිතෙත් යම්කිසි ශ්‍රද්ධාවක් සතුටක් ඇති වුණා නම් මගේ channel එකට එකතු වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න කියලා ඉල්ලනවා. ඉතින් මං ගිහින් එන්නම්. බුදු සරණයි සියලු දෙනාටම. කඩපේලියෙන් පුංචි පුංචි දේවල් ටිකකුත් අරගෙන ආවා. එයාලත් ජීවත් වෙන්නේ කතරගම බැතිමතුන් නිසානේ නේද?